චුට්ටක් ගාමු දාලා ඒ කියන සැරයි. හායි කොහමද? මම අද කොණ්ඩේ කලර් කරන්න යන්නේ. මම කලර් කරලා තියෙන්නේ. ඒ වුණාට මේ මම අවසානට කලර් කරේ ගිය අවුරුද්දේ අප්‍රේල් අවුරුද්දට කලින්. දැන් නම් ඔයාලට මම පෙන්නන්න. ඔන්න ඔය කලර් එක තමයි දැන් මගේ කොණ්ඩේ තියෙන්නේ. හරිද? ඒතකොට ගිය අවුරුද්දේ අප්‍රේල් වල ඉඳලා දැන් මෙන්න මේ වගේ ප්‍රමාණයක් කොණ්ඩේ වැවිලා තියෙනවා. මගේ කොණ්ඩේ එන හිමින් වැවෙන්නේ. එතකොට කොණ්ඩේ දිගට තිබ්බ කොණ්ඩයක් කපාන්න තමයි තියෙන්නේ. මම එකපාරක් බ්ලීච් කරා මට මාසෙ මතක නැහැ. ඒ බ්ලීච් කරපු පාරවල තමයි මේ තියෙන්නේ. මේ කොණ්ඩේ අග්ගිස්සේ තියෙන්නේ ඒ බ්ලීච් කරලා මම දැම්මේ දම් පාට. මට ඒ පාට ආසත් උනා. ඒ වුණාට ඒක කොණ්ඩේ හිටින්නේ නැහැ කියලා මේ සලූන් එකේ අක්කමත් කිව්වා කලර් යනවා බ්ලීචින් කරපු පාට තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ මම ගාන ඕන කලර් එකක් කොණ්ඩේට අල්ලනවා කියලාත් කිව්වා. මම සාමාන්‍යයෙන් ගෙදර තමයි මේ කොණ්ඩේ කලර් කරන්නේ. ඒ කියන්නේ පිළිවෙලක් නෑ. මම ෂැම්පු ගන්නවා වගේ ඔහේ ගන්නවා. හරිද? මට කොණ්ඩේ හැමතැනම මේක තියෙන්න ඕන හින්දා. මම ගාන්නේ බ්‍රෑන්ඩ් එක මම කියන මම කලර් කරන බ්‍රෑන්ඩ් එක. මේ ඉවෝන්ලගේ එක තමයි මම පාවිච්චි කරන්නේ. මම කොණ්ඩේ එක සැරයක් ස්ට්‍රේට් කරා. ඒ කරෙත් ඉවෝන්ලගේ. මට ඉවෝන්ලගේ බ්‍රෑන්ඩ් එක මට සෙට් වෙනවා අනිත් ඒවාට වඩා. මේකේ අනික මේ කලර් එක කියන්නේ සාමාන්‍යයෙන් මට ඕන විදියට වදිනවා. මම මේ පාර ගෙනාවේ මේ තියෙන්නේ 7.26. ඕක තියෙන නිකන් අර දම් පාටට උහුරු කලර් එකක්. මම ඊස්සේ ඒ ෂොප් එකෙන් අහුවා මේක කියන්නේ කළු කොණ්ඩේ වලට දැම්මම අවුලක් නෑ නේද? නිකන් අර උඩාක් දම් පාටින් නැතු නිකන් පේන්න වගේ තියෙන නේද කියලා එහෙම ඕව කිව්වා. මට හිතුණ එක ගාලා බලන්න අපි ගාලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ බ්ලීච් කරපු අය අනික මම කලින් ගාලා තිබෙන නිකන් බ්‍රවුන් කලර් තැඹිලි වගේ හුරු පාටක් මේ ඒකටත් අල්ලලා මොන පාටක් ඒද කියලා මම දන්නේ නැහැ. අපි බලමු ගාලා. මේ තියෙන කලර් එක මේ ඔක්කොම දාලා ගන්නවා. මොකද කොණ්ඩේට හොඳට මේවා කරන්න මම ප්ලාස්ටික් එකක් නේ ගන්න කියන්නේ. ඇලුමිනියම් ගන්න එපා කියලා තියෙන්නේ. මම පරණ ඒ කියන්නේ අර බ්‍රෂ් එකකින් ගන්න එක මට සෙට් වෙන්නේ නැහැ. අනික ඒකෙන් මට කලවම් කරත් හරියන්නේ. මම මේ පරණ ප්ලාස්ටික් ගෑරුප්පකින් තමයි ඒක හොඳට මික්ස් කරන්නේ. මම කළු පාට ෂර්ට් එකකුත් කන පිට දාලා ඇඳලා ඉන්නේ. මේ ගැවෙන්න කරාඹු ගලුවා. එහෙම තමයි මම කලර් එක කරන්නේ. මේ අනිත් පැත්ත දන්නවනේ මූඩි අනිත් පැත්තෙන් යනලා. මේ සුදු පාටක් නෙනේ ඉන්නේ. සුදු නේදනේ? මන්නේ එකට එක අණු දාන්න කියන්නේ. ඔකට මේ දෙකේ දැන් එක ප්‍රමාණය නෙන්නේ. ඒ හින්දා කොහොමද දානවා? ඒකේ අවසාන ටික තැඹිලි පාටට ආවා. පේනවද දන්නවද මේ? අවසාන ටික තැඹිලි පාටට. හිතන ඔක්කොම මම ගත්තා කියලා. ඊපස්සේ මේක. අපි ඔක්කොම දාගන්නවා. මික්ස් කරන්නයි තියෙන්නේ. මට අර බ්‍රෂ් එකට වඩා මේක හොඳට මික්ස් කරනවා කියලා තේරෙනවා මේ ගෑරුප්පේ මික්ස් කරද්දී. මම හිතන්නේ ඇලුමිනියම් වල මොකක් හරි ඇති නේද මේ. හොඳට මික්ස්. දැන් අර බිබිලි කියන්නේ අම්මෝ. ඒ කියන්නේ සැරයි. ඒක දම් පාට වගේ වුණා. ඒ කියන්නේ දම් පාටට හොරන මොකක්ද උනා? මට අයිබ්‍රෝස් වලත් ගවන්න හිතෙනවා. හරිද? සමහර අය අයිබ්‍රෝ වල ගාන හින්දා. එනකොට මම ඊයේ තමයි මගේ මූණේ මේ ට්‍රෙඩින් කරේ. ඒක අපට බයයි. ඇලර්ජි එකක්වත් තුන. එනවා මික්ස් වෙලා ඇති කියලා හොඳට
බටර් වගේ. ඔයාලත් පරණ කෑරුප්පුවකින් මම කියනවාට හැඳි ගාලා බලන ප්ලාස්ටික් හැබැයි හරිද? අපි දැන් මුලින් ඉඳලා පටන් ගමු. අපි දැන් මෙහි ගාලානේ තියෙන්නේ කොහොමද ඒවයි ගෑවෙනවා. ඉන්න බලන්න කොණ්ඩේ ගැට කඩා ගන්න ඕනේ. තමයි මගේ කොණ්ඩේ ගැට තියෙද්දි ලස්සනයි. පීරද්දි මේ කොණ්ඩේ ඔළුවට ඇලෙනවා වගේ වෙනවා. මම කොණ්ඩේ ගොඩාක් තුනී ළමයි පොඩි කාලේ ඉඳලා ඒක. මම අතින් ඒ හින්දා ඒ කාලේ නම් කරන විදිය ළමයි. ඒකද මම ෂොප් එකේ ඉඳන් මම ග්ලව්ස් ගෙනල්ලා නැහැ. මම මේක තියලා ග්ලව්ස් නේ දා ගන්නවා. ඒ ග්ලව්ස් එක ලිස්සනවා ළමයි. ඒකයි කේස් එක. බටර් ගෑමක් තමයි තියෙන්නේ. මට ෆෝන් එකෙන් නම් පේන්නේ නැති වෙන පාටක් තියෙන්නේ ළමයි. ගෑරුප්පුව ටික නම් අයින් කරගත්තා. මම ගාගෙන ඉන්නම් ළමයි. මේක මට පේන්නේ මේ මොකද්ද ෆෝන් එකේ මට පැය ගාණක් ගන්න විනාඩි 30ම ගායි ඔළුවේ. මට අග්ගල ගාගෙන. මේ මම දැන් ගාගත්ත හැමතැනම අතේ ගෑවෙන්නේ ග්ලව්ස් එකෙන් ගාගත්තේ ෂැම්පු ගන්න වගේ තමයි මම ගාන්නේ. අහන්න එපා මම එක විදිහකට ගන්න. හරිද? එතකොට මේ මෙතන චුට්ටක් ගෑවුණා මට ඒක දෑපා මේ මං කිව්වා මම මුණියේ ට්‍රෙඩින් කරා ඒක චුට්ටක් ඒක අයිබ්‍රෝස් වල ගාන්න හිතුන්නේ නැත්තේ. චුට්ටක් ගාමුද බලන්න. මම අයිබ්‍රෝස් වල චුට්ටක් ගාගත්තා. මේ බලු මම දැන් මෙහෙත් ගෑවිලා මෙතනම ගෑවුණාද මම බෙල්ලේ කොහම ගෑවුණාද තමයි මම දැන් 11:10ට තමයි ගාලා ඉවර වුණේ. එතකොට විනාඩි 30ක් 10 20 30 40 11:40 වගේ වෙද්දි මම වොෂ් දාලා එන්නම්. ගිහින් එන්නම් එතන චුට්ටක් ඉන්න. මේ නාල ඉවර වෙච්ච ගමන් මේ කොණ්ඩේ තව ඒ කියන්නේ මගේ මේ හිස් කබලට සෑහෙන අල්ලලා තියෙනවා. අර බ්ලීච් කරපු වගේ පාරේ හොඳට හිටලා තියෙනවා. අර වගේ ටිකක් අඩුව කියන්නේ තිබ්බ කොණ්ඩේ කළු කොණ්ඩේ පොඩ්ඩයි හිටලා තියෙන්නේ. බලු මං කොණ්ඩේ වේලගෙන මෙන්න. මොකද අත්ති කියලා බලන්න එහෙම ලොකු ආබාධයක් නැහැ. මේ ටික නම් යන්න දවස් දෙකක් තුනක් එක දිගට නාන්න වෙයි. එතකොට මේ ඕකේ යනවා ඒක අවුලන්නේ නැහැ. මම අයිබ්‍රෝ වලත් ගෑව ඒක ලොකුට පේන්නන්නේ නැහැ හැබැයි. මේක අර බ්ලීච් කරලා මං තිබ්බේ කොණ්ඩේ කලින් කොණ්ඩේ දැන් කොණ්ඩේ මම අර බ්ලීච් කරලා තිබ්බ කොණ්ඩේ අර බ්ලීච් චලා තිබ්බ කොණ්ඩේ ඒවයි හොඳට ගෑවිලා තියෙනවා. ලුංගේස ගන්න මේ අවුවට යද්දී පේනවා වගේ සීන් එක තමයි තියෙන්නේ. මම කොණ්ඩේ වේලන් එන්න. තමයි මම අවුවට ආව එක බලන්නේ ඒ උනාට ඒක දැන් තැඹිලි පාටක් වගේනේ පේන්නේ. ලොකු කලර් එකක් මේ කියන්නේ මම දැන් දම් පාට දැම්මලා තැඹිලි වෙලා තියෙන්නේ ඒක. අවුලකුත් නැහැ මේ තියෙන පාට. අපි බලමු හෙවනට ගියාම මේ හෙවනට ගියාම ලොකු වෙනසක් පේන්නේ. තැඹිලි පාට වෙලා කියන කක්ම මට පේනවා දම් පාට ගේවට. බලමු ඔහම තමයි ආවේ. එන ඊළඟ වීඩියෝ එක හම්බෙමු. බයි.